අයිබෝන් අදත් මගේ YouTube channel එකට ඔබ බොහොම සාදරයෙන් පිළිගන්නවා. අගෝස්තු අන්තිම සතියේ ටිකක් දිග නිවාඩුවක් යෙදිලා තියෙනවානේ. ඉතින් ඔන්න ඉස්කෝලේ නිවාඩුවත් ඉවර වෙන්න කිට්ටු හින්දා අපිත් අන්තිම සතියේදී පුංචි චාරිකාවක් යන්න තමයි මේ ලැහැස්ති වෙන්නේ. උදේම ලෑස්ති වෙලා ඔක්කොම වැඩ කටයුතු ටික කරගෙන මේ ඇවිල්ලා තියෙන්නේ හයිවේ එන්ට්‍රන්ස් එක ළඟට. එතන තියෙන පත්තිනි දේවාලයට පඳුරක් දාලා යන්න අමතක කරන්නේ නැහැනේ මෙතනින් යන කිසිම කෙනෙක්. ඉතින් ඒක හින්දා ඔන්න උදේම පත්තිනි දේවාලය ළඟට ඇවිල්ලා දැන් මේ උන්වහන්සේගේ ආශිර්වාදයත් ඇතුව දැන් අපි මේ ගමන පටන් ගන්න තමයි යන්නේ. ඉතින් දීර්ඝ නිවාඩුවක් තියෙන හින්දා අපි ගොඩක් කල්පනා කරලා තමයි මේ පැත්ත යොදාගත්තේ. අපි දැන් මේ යන්නේ හයිවේ එකේ කොයි හරියටද ගාල්ලටද මාතරටද කතරගමටද. දීර්ඝ නිවාඩු වෙලා අපි දැක්කනේ හැමදාම දන්නා කාලෙක ඉඳන් ඉතින් හැමතැනම ට්‍රැෆික් එක තමයි ගමන් යන්න වෙන්නේ. ඒක හින්දා ඉතින් ගොඩක් අය තෝරගන්නේ නැති පැත්තක් තමයි ඔන්න අපි අද මේ තෝරගෙන යන්න ලෑස්ති වෙන්නේ. ඉතින් ඒක හින්දා පිටත වටරවුම අධිවේගී මාර්ගයට තමයි මේ අපේ හයිවේ එකේ ඇතුළු වෙලා වාහනේ දාගෙන මේ යන්න හදන්නේ. කොහෙ ගියත් අපි හොයන්නේ මානසික නිදහස, මානසික සහනයනේ. ඉතින් අපි විනෝද චාරිකාවක් වුණත් අපි හිතන්නේ අපේ නිදහස රැකගෙන සතුටින් ඉඳලා ඉන්නනේ. ඉතින් එතකොට සෑහෙන සෙනඟ ගොඩක් පිරුණු තැනකට ගිහිල්ලා අපිට නම් ඒ සතුට හොයාගන්න බෑ. ඇත්තටම ඉතින් ඊට පස්සේ කලකිරීමෙන් තරහෙන් තමයි ඒ යන ගමන යන්න වෙන්නේ. ඉතින් ඒක හින්දා ගොඩක් අය යන්නේ නුවරඑළිය, එහෙම නැත්නම් නුවර, එහෙම නැත්නම් දකුණු පළාතේ. ඉතින් ඒක හින්දා අපි මේ යන්නේ කවුරුත් වැඩි යන්නේ නැති මාදම්පේ, පුත්තලම, හලාවත ඔන්න ඔය පැත්තට තමයි මේ යන්න ලෑස්ති වෙන්නේ. ඉතින් එතකොට ඒ පැත්තට සෑහෙන පිරිස යනවා අඩු හින්දා හයිවේ එකේ වුණත් ලොකුවට වාහන අපිට හම්බ වෙන්නේ නැහැ. එතකොට තියෙන බාධක මග හැරවගෙන අපිට පුළුවන් බොහොම ලස්සන සතියන්තයක් ගත කරලා ආපහු සතුටින් නිවසට එන්න. මම හිතන්නේ ගොඩක් අය යන්නේ නැති පැත්තක් තමයි මේ හලාවත, පුත්තලම, කල්පිටි ඒ පැත්ත. ඉතින් මේ පැත්ත බොහොම ලස්සනයි. හැබැයි ගොඩක් අයට ඒ පැත්ත ලොකුවට බලන්න දෙයක් නැති හින්දා යැවෙනවා හරි අඩුයි. හැබැයි ඉතින් සංචාරක ව්‍යාපාරයක් තියෙනම් ඒ පැත්ත බොහොම දියුණුවයි. මීගමු හරහානේ යන්න තියෙන්නේ. ඉතින් එතකොට ලොකු සංචාරක කලාපයක් තියෙනවා. මීගමු ඉඳන් කල්පිටිය දක්වාම. ඉතින් සංචාරක වෙනවා අපි දේශීය සංචාරකයෝ නොගියට මේ පැත්තට. ඉතින් මාදම්බ තමයි අපේ අම්මගේ අක්කගේ ගෙදර තියෙන්නේ. ඉතින් ඒක හින්දා එහෙ ඉඳගෙන තමයි අපි මේ දවස් කීපය ගත කරන්න තීරණය කරේ. එකක් තියෙන ඉතින් මම්මලගේ ගෙදර අවුරුද්දට අපි ගියෙත් නෑ. ඉතින් ඒක හින්දා ඒ ගමන් කීපෙම එකට දාගන්න තමයි මේ යන්න ලෑස්ති වෙන්නේ. ඉතින් එතකොට අපේ නවාතන තියෙන්නේ අද මාදම්පේ. ඉතින් මාදම්පේට යන්න හයිවේ එකේ ඉඳන් සාමාන්‍යයෙන් පැයකමාරක විතර වෙලාවකින් යන්න පුළුවන්. අපි මෙතනින් හයිවේ එකේ කෙලින්ම කටුනායකට ගිහිල්ලා කටුනායකින් ඊට පස්සේ හයිවේ එකෙන් එක්සිට් වෙලා ඊට පස්සේ මීගමුවට තමයි යන්න තියෙන්නේ. මීගමුවේ ඉඳගෙන ඊට පස්සේ වෙන්නපුව, මාරවිල ඒ පැත්ත හරහා මහවැව හරහා තමයි මාදම්පේට යන්නේ. ඉතින් මේ දවස් කීපයක් අපි ගත කරනවා. ඒ අතරතුර ඉතින් කීප තැනක් බලන්න යන්න ලෑස්ති කරගෙන තියෙනවා. හැබැයි ඉතින් මේ පැත්තට සෑහෙන තද අවුවක් තියෙනවා මේ දවස්වල. හරි සැරයි පුත්තලම හලාවත පැත්ත. ඒත් ඉතින් උදේම ගියාම අපිට ඒක ලොකුවට ප්‍රශ්නයක් නෑ. අනිත් එක මෝදු ළඟ සැරට තියෙන හින්දා ලොකු ගැටලුවක් නැතුව යන්න පුළුවන් කියලා අපි හිතනවා. ඔන්න මේ තියෙන්නේ මධ්‍යවේගී මාර්ගයේ කඩවත මීරිගම කොටස. ඉතින් මේක ඉක්මනට හැදුවොත් ඔන්න
අපිට නාරම්මලට යන්න පුළුවන්, ගෙදරට යන්න පුළුවන් විනාඩි 40කින් විතර. දැන් වගේ මීරිගමින් කඩවතින් පිට වෙලා මීරිගමට යනකම් සාමාන්‍ය පාරේනේ යන්නේ. ඉතින් ඒ ප්‍රශ්නේ ඉතින් නෑ. ඒක ඉක්මනට හදන තරමට අපි බොහොම කැමැත්තෙන් ඉන්නවා. ඉතින් ඒ ගමනේ යන්න. ඉතින් මං කියන්නේ ඩ්‍රයිවිං වලට බොහොම කැමති කෙනෙක්. ඉතින් ඒකින් ඔන්න මේ ගමනත් ඉස්සරළම යන්න මං තමයි මේ විදිහට ආරම්භ කළේ. ඉතින් මහන්සි වුණාම ඔන්න ඩ්‍රයිවිං සීට් එක මාරු කරනවා. එතකන් ඉතින් මේ විදිහට යන්න මම බොහොම ආසයි. ඩ්‍රයිවිං කියන්නේ ඉතින් මං හරි ආසාවෙන් කරන දෙයක්. ඉතින් ওই විදිහට බොහොම ලස්සන නිදහස් පාරක් දිගේ තමයි ඔන්න අපි මේ මාදම්පිට යන්නේ. ටිකක් අර සෙනඟ වැඩි දවස් මග ඇරලා යනවා නම් බොහොම ඉක්මනින් අපිට යන්නත් පුළුවන්. ඉතින් කිසි ප්‍රශ්නයක් නැතුව. ඔන්න දැන් අපි ඇවිල්ලා තියෙන්නේ කටුනායක එක්සිට් එකට. මෙතනින් පිට වෙලා තමයි ඊට පස්සේ අපි පුත්තලම පාරට සාමාන්‍ය විදියට යන්න ඕනේ. මෙතනින් මුදල් ගෙවුවට පස්සේ මෙන්න මේ පාරේ සාමාන්‍ය විදියට යන්න පුළුවන්. මුදල් ගෙවීමකින් තොරව කිලෝමීටර 1.5 2ක් වගේ තියෙනවා. ඉතින් මෙතන මේ මීගමු කලපු අයිනෙන් තමයි අපිට යන්න තියෙන්නේ. හරිය ලස්සන දර්ශනයක් තියෙනවා. ඉතින් වම් අත පැත්තේ ගොඩක් වෙලාවට ඔන්න ප්ලේන් එහෙමත් හම්බ වෙනවා අපිට. මේ අසන්නෙම තමයි කටුනායක එයාපෝට් එකක් තියෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවට මෙතනින් අපි යනකොට ප්ලේන් අපිට යනවා එහා මෙහා යනවා බොහොම පාතින් දැක ගන්න පුළුවන්. ඉතින් මේ යන්නේ මීගමු කලපුව අයිනේ. ඉතින් ඔන්නකොම තමයි මීගමු කලපුව අයිනෙන් ඉස්සකොටු හිම බලාගෙන මේ යන්න තියෙන්නේ. මෙතන කිලෝමීටර 1.5 2ක් වගේ යන්න තියෙනවා. ආපහු පුත්තලම කොළඹ පාරට සාමාන්‍ය පාරට වැටෙන්න. ඉතින් ඒ දිගේ තමයි ඔන්න මේ යන්නේ. ඔය බලන්නකෝ ලස්සන මුහුදු තීරයක් දිගේ තමයි මේ යන්නේ. හයිවේ එකේ අන්තිම කොටස තමයි ඉතින් මේ තියෙන්නේ. ඉතින් රටේ එක තැන්වලට යනකොට එක සංස්කෘතික ඒ වගේම ආගමික සිරිත් විරිත් හැමදේම පොඩ හරි වෙනස් වෙනවනේ. ඉතින් මේ පැත්ත මීගමුව වෙන්නප්පුව මේ පැත්ත කියන්නේ කතෝලික ජනතාව බොහොමයක් ලංකාවේ වාසය කරන. ඒ වගේම පල්ලි ගොඩක් තියෙන. ඒ වගේම දීවර ජනතාව විශාල ප්‍රමාණයක් වාසය කරන බොහොම ලස්සන ප්‍රදේශයක්. ඉතින් මං කලිනුත් කියලා තියෙනවා වීඩියෝ එක බලන අයට මතක ඇති අපි දෙන්න දෝනි හම්බෙන්න කලින් සෑහෙන රට පුරාම ඇවිදපු දෙන්නේ. ඒ වගේම පිටරට සංචාරය කරපු දෙන්නෙක් රටවල් කීපෙකම ලංකාවේ නම් ගොඩ තැන්වල ඇවිදලා තියෙන්නේ. පළාත් 9ම මං හිතන්නේ කවර් කරලා තියෙන්නේ. තව යන්න ඉන්න බැරි පුංචි පැති කීපයක් තමයි තියෙන්නේ. ඉතින් දැන් අපි කැමති දෝනිටත් ඒ අත්දැකීම ලබලා දෙන්න. එයාත් පුංචි කාලේ ඉඳන්ම ඉතින් අපිත් එක්ක මේ ගමන් වලට හරි ආසාවෙන් එකතු වෙනවා. ඉතින් ඒකින්ද ඔන්න අපි අද එක්කන් ආවා මීගමු කලපුවට. ඉතින් මෙතනත් විනාඩි 5-10ක් වගේ අපි එයාට පෙන්නන්න එක්ක මෙතන ටිකක් හිටියා. ඉතින් මේ විනාඩි කීපෙට සෑහෙන බෝටු ප්‍රමාණයක් ඔන්න ඔය විදියට උදේ මුහුද යනවා අපිට දැක ගන්න පුළුවන් වුණා. ඉතින් දැන් යන්තම් තේරුම් ගන්න පුළුවන් මේ යන්නේ අපිට මාළු අරගෙන එන්න. අපි මාළු ගන්න මේ විදියට තමයි. මේ මාමල තමයි ගිහිල්ලා ඔන්න මේ මුහුද මැද්දේ තියෙන මාළු අල්ලලා අරන් එන්නේ. මේ බෝට් වලින් තමයි යන්නේ. ඉතින් ඔය විදිහට ඉතින් එයාට යන්තම් තේරුම් ගැනීමේ හැකියාවක් තියෙනවනේ. ඉතින් ඒකින්ද පුංචි කාලේ ඉඳන්ම පරිසරයේ දේවල් ඒගොල්ලන්ගේ මනසට ඇතුළු කරලා පරිසරයත් එක්ක හැදෙන්න දීපුවාම මං හිතන්නේ බොහොම සමබර නිරෝගී දරුවෙක් හදාගන්න එක ලේසි. ඉතින් හැමතිස්සෙම ඒගොල්ලන් පොත්පත් එක්ක ඉන්න හින්දා පරිසරයට අපි පුළුවන් තරම් විදිහට ලං කරන්න ඕනේ. පරිසරයට ආදරය කරන්න උනත් ඒගොල්ලෝ පෙළඹෙන්නේ
එතකොට තමයි ඔය විදියට ඉතින් සොබා දහමේ කොයි දේ බැලුවත් බොහොම හිත සුවපත් වෙන දේවල් තමයි ඉතින් මේ පැත්තේ තියෙන්නේ. බොහොම අමාරුවෙන් තමයි ඉතින් මේ මාළු අල්ලන්න ගිහිල්ලා ඒගොල්ලන්ගේ රස්සාව හැටියට දීවර කර්මාන්තය කරන්නේ. හැබැයි ඉතින් අපිට බලනකොට මේ දේවල් පිටින් ඉඳන් බලනකොට හරි ලස්සන දේවල් විදියට තමයි බලන්න තියෙන්නේ. අලුත් අත්දැකීම් විදියට තමයි බලන්න තියෙන්නේ. ඉතින් මීගමුවෙන් පස්සේ දිගටම තියෙන්නේ හලාවත පුත්තලම මදුරන් කුලිය ඒ පැත්තේ කල්පිටිය ඒ පැත්තට දිගටම තියෙන්නේ දීවර කර්මාන්තයත් එක්ක යෙදෙන ගම් තමයි ගොඩක් වෙලාවට. මාළු කර්මාන්තය, මත්ස්‍ය කර්මාන්තය, ඒ වගේම ඉස්සන් කර්මාන්තය, ඉතින් මේ හැමදේම බොහොම සරුවට කෙරෙන පළාතක තමයි දැන් මේ අපි ඇතුළු වෙලා ඉන්නේ. ඉතින් මේ පැත්තේ ඉස්සෝ කකුලෝ දැල්ලෝ ඒ හැමදේම අපිට කර්මාන්ත විදිහට කරගෙන යනවා දැක බලා ගන්න පුළුවන්. ඉතින් අපි මෙතෙන්ට එනකොට මං හිතන්නේ 10:00 වගේ ඇති වෙලාව. මෙතනත් විනාඩි 10ක් 15ක් ඉඳලා දොනිට මේ ටිකක් පෙන්නලා ඉතින් ඊට පස්සේ අපි ආපහු පිටත් උනේ මාදම්පිට යන්න. ඉතින් ඔන්න රූප වලින් දැකලා බලලා අඳුර ගන්නවට වඩා මේ විදිහට මං හිතන්නේ දැකලා තමන්ගේ ඇහින් දැකලා මතක තියාගන්න දේවල් බොහොම වටිනවා. ඒක ඉතින් සදා කාලෙටම මතක හිටිනවනේ. ඉතින් ඔන්න මේ විදිහට තමයි බොට්ටු ගොඩක් එයා එක සැරේ ඔන්න දැකගත්ත මේගමු කලපුවේ. දැන් මේ අපි පහු කරන්නේ දංකොටු. දංකොටුව කියපුවම මතක් වෙන්නේ අපි ඉගෙනගෙන තියෙන විදිහට දංකොටුව උළු කර්මාන්ත ශාලා. ඉතින් මේ තියෙන්නේ උළු කර්මාන්ත ශාලා තමයි. දංකොටුවේ පැත්තේ පාරදි පැත්තේම යනකොට අපිට පේන ප්‍රමාණය තාම බොහොම අපූර්වට උළු කර්මාන්ත ශාලා පවත්වාගෙන යනවා. ඉතින් මේ විදිහට මේ තියෙන්නේ පාර අයිනේ තිබ්බ එක උළු කර්මාන්ත ශාලාවක්. ඒ වගේ දංකොටුව හරිය සෑහෙන උළු කර්මාන්ත ශාලා ප්‍රමාණයක් අපිට පාරේ යද්දී දැක ගන්න පුළුවන්. දැන් ඉතින් වෙන්නප්පුව මහවැව පහු කරලා ඔන්න අපි ඇවිල්ලා තියෙන්නේ අපේ නවාතැනට. මේ දවස් කීපේ අපි ඔන්න මේ ගෙදර තමයි නවාතැන් ගන්න අපේ මම්මගේ ගෙදර. ඉතින් ওই විදිහට තමයි ඔන්න දෝනිව මිනිපිරිව මම්මා පිළිගත්තේ. ඉතින් මේ දවස් කීපෙදිම අපේ නවාතැන වෙන්නේ මම්මගේ මෙන්න මේ ලස්සන පුංචි ගෙදර. මෙහි ඉඳගෙන තමයි අපි දැන් මේ පැත්තේ තියෙන බලන්න යන්න එන්න පුළුවන් හැමදේම බලන්න ප්ලෑන් කරලා තියෙන්නේ. ඉතින් අනිත් එක මං කියවනේ අවුරුද්දට මම්මලගේ ගෙදර ආවෙත් නෑ. ඉතින් ඒක හින්දා ඒ ගමනත් එකම තමයි මේ අපි මම්මලගේ ගෙදර මේ ගමන දාගත්තේ. ඉතින් ඇවිල්ලා ටිකක් වෙලා ඔන්න කතා කර කර ඉඳලා ඊට පස්සේ දැන් ඔන්න මම මේ දෙන්න හදන්නේ මිනිබිරිට තෑගි. එයාට ඉතින් කොහෙ ගියත් තෑගි වලින් නම් අඩුවක් නැහැ. ඉතින් මම්මත් ඔන්න ආපු ගමන්ම මම්මගේ තෑගි ටික තමයි අරන් තියාගත්ත තෑගි ටික තමයි ඔන්න මිනිබිරිට දෙන්න යන්නේ. ඉතින් එහෙ ආච්චි අම්මයි කියන්නේ හස්බන්ඩ්ගේ අම්මත් ගවුමක් ගෙනල්ලා දුන්නා ඔන්න කලින් දවසේ දෝනිට. හැබැයි ඉතින් ඒක ටිකක් ලොකුයි. ඒකෙන්ද ඉතින් අපිට මාරු කරගන්න වෙලාවක් තිබුණේ නැහැ. ඉතින් ඒ ගවුමත් මාරු කරගත්තම එයාට ඉතින් තව තෑග්ගක් තියෙනවා. එතකොට ඔන්න දැන් මේ තියෙන්නේ මම අරන් දීපු තෑගි ටික.
ඉතින් ගමනේසියත් පර්ස් එකක් ගෙනල්ලා දුන්න ලස්සන ලබබු පර්ස් එකක්. ඉතින් ඒකට එයාගේ පොකට් මනි ටික දාගත්තා. ටයර් කඩේ එහෙම නැත්නම් අපේ බාප්පගේ ඉස්සරේ නරඹල ගිහපු වෙලාවේ දීපු සල්ලිත් එක්ක දැන් මං හිතන්නේ අපිට ලෝන් එකක් ගන්න පුළුවන් ප්‍රමාණයට දොනි ළඟ පොකට් මනි තියෙනවා. හැබැයි ටිකක් තියෙන්නේ අපි තරම් අත දිගහැරලා වියදම් කරන්නේ නැහැ. බොහෝම අර පිරිමැස්මෙන් පර්ස් එකේ මේ විදිහට සල්ලි ටික එකතු කරලා තියාගෙන ඉන්නවා. ඉතින් ඒ වැඩ ටික ඉවර වෙලා වුණ උදේට කන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. දැන් අපිට තියෙනවා මේ පැත්තට ඉතින් ඉස්සෝ කියන්නේ මේ පැත්තටම වෙන්ුණ දෙයක් නේ. හොඳ රස ඉස්සෝ ඉන්නේ ඔන්න මේ පැත්තේ තමයි. ඉතින් මම ඉස්සෝ හොද්දක් එක්ක රස කිරිපත් එකක් හදලා තිබුණා. අපි එනකොට අපිට කන්න. ඉතින් ඔන්න මේ නිවාඩුවේ අන්තිම දවස් ටික මේ විදිහට අලුත් අත්දැකීමක් අපිත් එක්ක බෙදා ගන්න මගේ channel එක පැත්තේ ඇවිල්ලා එන්න. අපි හෙට යනවා ලුණුලේවාය බලන්න පුත්තලමට. ඉතින් අලුත්ම අත්දැකීමක් එක්ක එකතු වෙන මාත් එක්ක.